ඔයාලගේද? ඒකේ ගාන දාලා නැනේ ඔයාලගේ. ස්ථාවර මිලක් දීලා තියෙනව නේද? නෑ මෙහෙමයි අපිත් මේ වෙන ගමනක් යනකම් ආවේ. කම්ප්ලේන්ට්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා ඔයාලගේ ගණන් නිතරම බෝඩ් එකේ නෑ කියලා. අපිට බියර් එක පොඩ්ඩක් බලන්න පුළුවන්ද? අපේ එහෙම නෑ. ඉතින් එහෙම තියෙන්න එපා නේ. අපි මේ ළඟ ඉස්සෙල්ලා පටන් ගත්තේ. හරි. කොච්චර කාලයක් වෙනවද? සාමාන්‍ය මාසයක් වගේ මාස දෙකක් විතර. බෝඩ් එකේ හැටියට නම් එහෙම පේන්නේ නැහැ. බෝඩ් එකේ හැටියට නම් එහෙම පේන්නේ නැහැ. මොකද? රැෂ් වැඩිනේ. මෙහෙමයි ඉතින් මිස් එහෙනම් පර්මනන්ට් මාකර් එකකින් ඔයගොල්ලන්ට ගාන දාන්න පුළුවන් නේද? අපිට චුට්ටක් බියර් එක බලන්න පුළුවන්ද? ඒ කිව්වේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවද? නෑ. තාම නෑ රෙජිස්ටර් වුණේ. කාගේ නමටද දැන් ඔයගොල්ලෝ වැඩේ පටන් ගන්න තියෙන්නේ? මහත්තයාගේ නමට තමයි පටන් ගත්තේ. මිස් අශින් අපේ ෆයිල් ටික ගන්න අවින්න පොඩ්ඩක් තව පොඩ්ඩක් ගාව. මහත්තයා ඉන්නවද? නෑ තාම වැඩට ගිහලා ආවේ නෑ. මහත්තයාට කෝල් එකක් ගන්න පොඩ්ඩක්. මෙහෙමයි කම්ප්ලේන්ට්ස් ගොඩාක් ඇවිල්ලා තියෙනවා මිස් කෝල්ස් ගොඩාක් ඇවිල්ලා තියෙනවා මෙහෙමයි සාමාන්‍ය මිනිස්සුනේ ඔය හාල් ඔයගොල්ලෝගෙන් ගන්නෙ. එතකොට ඒකට පාලන මිලක් තියෙන්න එපා. මම දැන් මෙතන එද්දිත් බැලුවා බෝඩ් එකේ ඔයාලගේ ගාණක් නැහැ. ඔව්. නේද? එතකොට සාමාන්‍ය මිනිස්සෙක්ට ගාණක් තියෙන්න එපානේ. මිලක් තියෙන්න එපා ඔයගොල්ලෝගේ බඩු ගන්න. ෆයිල් එක අරන් එන්න මම මහත්තයාට ගන්න. ෆයිල් එක අරන් එන්නකෝ. කොහෙන්ද ඔයගොල්ලෝ කොහෙද හාල් කොහොමද කරන්නේ? හාල් අපි මං චුට්ට ඇතුළට එන්න ඇතුළට යන්න. හස්බන්ඩ් කෝල් එකක් ගන්නකො. ඔයගොල්ලෝ කොහෙන්ද හාල් ගන්නෙ? කියන්නේ කරන්නේ ඔයගොල්ලෝගේ මොන හරි තියනවද කුඹුරු? ඈ? ඕනේ වැඩ කරන්නේ. හරි දැන් මෙහෙමනේ දැන් අපිට මේක දැන් අදත් කෝල්ස් දෙකක් විතර ආවා. අපිට දැන් මේක පොඩ්ඩක් බලන්න වෙනවා ඇත්තටම. මම මේ ෆෝන් එක අතේ තියාගෙන වෙන හේතුවක් නිසා නෙමෙයි. අපිට ප්‍රූෆ් එකක් තියෙනවනේ හින්දා මැඩම්ට ඕන මැඩමුත් වීඩියෝ එකක් දාගන්න. මේ මොකද කරන්නේ දැන් ඔයගොල්ලෝ දැන් මිල දර්ශනයක් දානවද? ඔව් දැන් මේ කියන්නේ අපි පටන් අරන් ගත්තේ නේද? දැන් මේ ළඟදීමයි පටන් ගත්තේ. හරි මැඩම් මෙහෙමනේ. එතකොට ළඟදී පටන් ගත්තා නම් බිස්නස් එකක්. ඔයගොල්ලෝ කවුද? අද බර්ත්ඩේ එකද? ඔව්. Thank you. අද බර්ත්ඩේ එකද? නෑ. මම බයි කරා. මම බයි කරා. නෑ බයි වුණාද? අපි වර කේක් දීලා නාවේ. Thank you. කවුරු එව්ව කියලා හිතන්නේ දැන්? හොඳයි අනිවාර්යෙන්ම හොඳයි. මේ ලෝකේ වැඩිපුර මාදරය කරන්නේ